ඩිලංජන අද මෙතන ඉන්න අපේ ආදරණීය අම්මලාගෙන් වගේම ඕනම අම්මා කෙනෙක්ගෙන් ඇහුවොත් අම්මගේ ජීවිතේ වැඩිපුරම වටින්නේ කවුද කියලා අපිට මොන වගේ උත්තරයක් ලැබෙයිද? ඔව් දමිත්‍රක්කේ මං හිතන්නේ මෙතන ඉන්න අම්මලා නෙවෙයි මේ මුළු ලෝකෙ කොහේ ඉන්න අම්මා කෙනෙක්ගෙන් ඇහුවත් තමන්ගේ තියෙන වටිනම වස්තුව මොකද්ද කියලා අනිවාර්යෙන් උත්තරේ වෙන්නේ තමන්ගේ දරුවෝ. එහෙම නේද? ඔව් ඒක ඇත්ත. ඉපදුණු දා පටන්ම අම්මා කරන කැපවීම තව කාටද කරන්න පුළුවන්? ලේ කිරි කරලා පොවලා පරිස්සමට හදලා අද මෙහෙම මෙතන ඉන්න පණ දුන්නේ අම්මා. ඒ වගේ කැපකිරීම කරන අම්මලා ඔයා කොහෙදී හරි දැකලා තියෙනවද? ඔව් දමිත්‍රක්කේ මං හිතන්නේ එහෙම අම්මලා දැක්ක හොඳම තැන මම මේ දහම් පාසල. මොකද අපි මේ දහම් පාසලේ ගොඩාක් බාහිර කටයුතු බාහිර වැඩසටහන් කරනවා. ඉතින් මේ හැම බාහිර වැඩසටහනකම වගේ මම රැය වෙනකම් වැඩ කරන කෙනෙක් අපි දන්නවා. ඉතින් අපිට දැක්ක දේවල් තමයි මේ බාහිර කටයුතු වලදී ඒ තමන්ගේ දරුවා බබලවන්න නොසෑහෙන උත්සාහයක්, ඒ කියන්නේ ශක්තියක් වෙනවා අපේ අම්මලා. මොකද රැ වෙනකන් ඉඳගෙන ඒ ළමයින්ට අවශ්‍ය දේවල් හොයාගෙන ඇඳුම් පැළඳුම් කෑම බීම ඔය හැමදේම අරන් ඇවිල්ලා රැ වෙනකන් ඉන්න කට්ටියක් තමයි අපේ අම්මලා. ඔව් එහෙම අම්මලා ලබන්න මේ දරුවෝ හරි වාසනාවන්තයි. අම්මගේ හීන පුරවගෙන තියෙන්නේ දරුවන්ගේ. දරුවෝ දිනවන්න අම්මා ලොකු උත්සාහයක් කැපකිරීමක් කරනවා. ඒ විතරක් නෙමෙයි අම්මා තමයි වැටෙන්න නොදී වැටුණත් අත්වැල වෙලා පරිස්සම් කරන එකම හෙවණැල්ල. ඒ අපේ අම්මා. ඔව් දමිත්‍රක්කේ අම්මා කෙනෙක්ගේ දරුවෙක්ගේ තියෙන බැඳීම මේ ලෝකෙ කිසිම දෙයකට සමාන කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ඉතින් අපි ඊළඟට සූදානම් වෙන්නේ ඒ උත්තරීතර බැඳීම් පිළිබඳව කතා කරන්න. ඔව් ඉතින් ඒ බැඳීම වැඩි කරන්න අපි අපේ ආදරණීය දෙමව්පියන්ට ආදරණීය අම්මට පොඩි ආරාධනාවක් කරමු. ඔව් ආදරණීය අම්මේ ඔය එහා පැත්තෙන් ඉන්න වාගේ ජීවිතේ ඉන්න වටිනාම වස්තුව. ඉතින් අපි ඊළඟ ගීතයට සවන් දෙන්න සූදානම් වෙමු. ඔය ආදරණීය වස්තුව ඔයාට දැනෙන විදිහට තදින් ඔයාට බදා ගන්න. ඔව් ඔයාට තුරුළු කරගන්න. ඒ අතරේ ආදරණීය දරුවනේ ඔයාට මේ ලෝකේ වටිනම වස්තුව වෙන්න ඕනේ ඔයාගේ අම්මයි තාත්තයි. ඉතින් ඔයාට ඔය උණුසුම දෙන ආදරණීය අම්මට තුරුළු වෙලා මේ අම්මා ගැන අම්මා දරුවෙක් ගැන හිතන සිතුවිලි ඇස් දෙක පියාගෙන විඳ ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ.
පාසනසමේ කටුක දෙපුල් විසදැනේ සිඳුනු සිතුම් සනසමේ සෙවනැල්ලක් මෙන්නම් හැරදානම යන්නම් පුතනි මගේ ලෝම ඔබේ අම්මෙක්ගේ ආදරෙයි දරුවන්ගේ ආදරෙයි එකට කැටි වෙච්ච වෙලාවක් දිලංජන. දරුවෝ හැමදාම එකම විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ අතට ගත්තු පුංචි පැටියා නෙමෙයි දැන් ඔබ ඉස්සරහා ඉන්නේ. ඒ දරුවෝ ගොඩාක් වෙනස් වෙලා, උස්මහත් වෙලා. ඉතින් පුංචි වයසේදී වගේ නෙමෙයි වැඩිහිටි වයසේදී දරුවන්ගේ හැඟීම් සිතුවිලි සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒක වැඩිපුරම දැනෙන්නේ ආදරණීය අම්මට. නවයෝන් වියට පත්වෙච්ච දරුවෙක්ට පාතියපු දරුවෙක් එක්ක කොහොමද අපි ගනුදෙනු කරන්නේ? ඉතින් ගැහැණු දරුවම 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක් වෙච්ච අපි ආදරණීය දුලාන මිස්ගෙන් අහනවා විවිධ වයස් කාණ්ඩවල දරුවෝ ඔබට ඉන්නේ. ඉතින් ඔබතුමිය කොහොමද මේ දරුවෝ මේ විදිහට උස්මහත් කරන්න මොන වගේ දේවල් කළාද? මොනවද කොහොමද අපි ඒ දරුවොත් එක්ක ගනුදෙනු කළේ කියන එක අපිට පොඩ්ඩක් කියමු. මට දූලම 3 දෙනෙක් ඉන්නේ. එතකොට දූලා 3 දෙනා වයස් පරතර 3ක. මට දූලම 3 දෙනෙක් ඉන්නේ. එතකොට දූලා 3 දෙනා වයස් පරතර 3ක. එක්කෙනෙකුට 25යි, එක්කෙනෙකුට 20යි, අනිත් එක්කෙනාට අවුරුදු 12යි. එක එක්කෙනාගේ අදහස් ඉතින් එක එක විවිධ අදහස් තියෙන්නේ. ඒ වුණාට කොහොම හරි කැටි කරලා අරගෙන 3 දෙනාගේම අදහස් එක තැනට අරගෙන මමයි මහත්තයයි අපි දෙන්නත් එක්ක එකතු වෙලා 3 දෙනාගේම අදහස් එක තැනකට අරගෙන ඉස්සරහට අරගෙන ආපු එක තමයි මෙච්චර කල්ම සිද්ධ වුණේ. පොඩි පොඩි අඩුපාඩු තිබුණා. හඬු සරුවල් වෙනවා. ඒව නැත්තේ නැහැ. හැම ගෙදරකම තියෙනවා වගේ. ඒ අදහසුත් ඒගොල්ලන්ගේ 3 දෙනාගේ අදහස් 3 විදියක්. පොඩි එක්කෙනාට වඩා ලොකු දෙන්නාගේ අදහස් ගොඩක් වෙනස්. පොඩි එක්කෙනා ඊට වැඩිය ගොඩක් වෙනස්. එයා හරිම නිහතමානී ඒ කියන්නේ අනිත් දෙන්න නැහැ කියනවා නෙමෙයි. මෙයා ගොඩක්ම වෙනස් කෙනෙක්. ඒ දෙන්නගේ අදහසුත් මෙයාත් එක්ක ගලපලා අරගෙන ඉස්සරහට ආපු එක තමයි අද දිනේ වෙනකම්ම සිද්ධ වුණේ. මට ගොඩක් සතුටුයි මෙච්චර දුරක් මේ දරුවෝ ගෑනු ළමයිම 3 දෙනෙක් අරගෙන ආපෙක් ගැන අධ්‍යාපන කටයුතු වලදීත් ඒ 3 දෙනා ගොඩක් ඉස්සරහට ලොකු දෙන්න උසස් අධ්‍යාපනය හදාරනවා. පොඩි එක්කෙනා 7 පන්තියේ අධ්‍යාපන කටයුතුත් ගොඩාක් ඉස්සරහට ඇවිල්ලා ඒ හැමදේම කරගන්න පුළුවන් වෙච්ච එක ගැන මම අද ගොඩාක් සතුටු වෙනවා. ඒ හැමදේටම මට අඩිතාලම් වුණා මේ මගේ දහම් පාසල. මගේ දරුවෝ ඉස්සරහට එන්න ගොඩාක් අඩිතාලම් වුණා. මගේ දහම් පාසල ඒ වගේම පදුම හාමුදුර තමයි මගේ මේ පුංචි එක්කෙනාව මෙච්චර ඉස්සරහට අරගෙන ගොඩාක් මේ උදව් කළේ. මෙයා කවදාවත් පුංචි කාලේදී සින්දුවක් කියන්නත් ආවේ නැහැ. නමුත් නිවේදන මේ කතික නිවේදන වලට අරගෙන තමයි මෙයාව ගොඩාක් ඉස්සරහට අරගෙන මෙච්චර ඉස්සරහට ආපු හොඳ දරුවෙක් විදියට ගන්නත් මේ දහම් පාසල මට ගොඩාක් උදව් වුණා. ස්තුතියි මට කතා කරන්න දුන්නාට. ඔව් දමිත්‍රක්ගේ අම්මා කෙනෙක්ගේ සෙනෙහස හරි වෙනස් නැත්තම් කිසිම දෙයකට සමාන කරන්න බෑ කිව්වේ ඒකයි. දැන් අපේ දුලානේ මිස්ට ඉන්නෙම ගෑන් ළමයි 3 දෙනෙක් කිව්වනේ. ඕකෙම අනිත් පැත්ත හරි සුන්දර විදිහට අත්දකින්න අපේ නිමාලි මිස්. මොකද නිමාලි මිස්ට ඉන්නෙම කොල්පටව 3 දෙනෙක්. ඉතින් නිමාලි මිස් දැන් ගෑනු ළමයි විතරක් ඉන්න පවුලක ඇතිවන හැඟීම් නැත්තම් ඒගොල්ලෝ ගනුදෙනු කරන විදිහ වෙනස්. ඒකේ හාත්පසින්ම වෙනස් මං හිතන්නේ පිරිමි ළමයි 3 දෙනෙක් හදාගෙන අම්මා කෙනෙක් විදිහට මෙහෙම පවුලේ මං හිතන්නේ
මහා රූස්ස ගසක් විදිහට මිනිමාල් මිස් ඉන්නවා මේ ළමයි තුන්දෙනාත් එක්ක. මිස් කොහොමද මේ පිරින ළමයි තුන්දෙනෙක් එක්ක පවුලේ මෙහෙම ඉස්සරහට යද්දි මොන වගේ අභියෝගද ආවේ මිස්ටර්? කොයි වගේද දැන් පොඩි කාලේ ඉඳන් මේගොල්ලෝ හදාගෙන ඉඳි දැනුනේ? ඇත්තටම පුතේ මේ පොඩි කාලේ නම් ගොඩාක් ප්‍රශ්න ආවා. තුන්දෙනාම එක වයසේ වගේ නිසා හදා ගන්නකොට ගොඩාක් අභියෝග වලට මුහුණ දුන්නා. එක්කෙනෙක් නිදි කරලා තියනකොට අනිත් එක්කෙනා ගිහිලා නැගිටවනවා. එතකොට වැඩක් කරගන්න බැරි තරමට ඒ වුණාට මට දැන් ලොකු ශක්තියක් ඒ තුන්දෙනා ලොකු මට කියන්න ඇත්තටම වචන නෑ ඒ තුන්දෙනා ගැන. හැමතිස්සෙම මම ඒගොල්ලෝ බලා ගන්නවට වැඩිය දැන් ඒගොල්ලෝ මාව බලා ගන්නවා. මට අන්න එහෙම හැඟීමක් එනවා. හැමතිස්සෙම ලොකු ශක්තියක් වෙලා ඉන්නවා. විශේෂයෙන් මගේ ලොකු පුතා හරිම ආදරණීයයි. තුන්දෙනාම ඒ වගේ ඒගොල්ලන්ගේ ඇත්තටම ලොකු දඟකාරකමකුත් එහෙම නැතුව නෙමෙයි. ඒ කියන්නේ ගොඩාක් දුරට ගෑනු ළමයි වගේ හරි සංවේදී. පුතාලා තුන්දෙනා මමත් ඒ වගේ. මගේ එකත් තිබුණා මං හිතන්නේ ඒගොල්ලන් පිළිහිట్లా තියෙනවා ගොඩාක්ම හරි සංවේදී. ඉතින් ලොකු බාධක නැහැ. හරි සතුටින් ඉන්නවා. හරි ආඩම්බරයි මම. පුතාලා තුන්දෙනෙක්ගේම මම වගේ ආඩම්බරයි සතුටුයි. ඔව් ඒ වගේ ආදරණීය දරුවෝ ලබන්න අපි ඇත්තටම පින් කරන්නත් ඕනේ. එහෙම දේවල් අහන්නත් මේ අපි මේ මොහොතේ ඇත්තටම පින් කරන්න ඕනේ. දරුවෝ සංවේදී වෙන්න ඕනේ, සාර ධර්ම වගේ දේවල් ඒ දරුවෝ ගාව තියෙන්න ඕනේ. ඒත් දරුවෝ ජීවිතේ දිනන්න ඉගෙන ගන්න ඕනේ. ඉගෙනීම කියන්නේ පොත්පත් පාඩම් කරලා විභාග පාස් කරන එක විතරක්මද? නැත්තම් තවත් දේවල් ඉගෙනීම කියන එකට අයිති වෙනවද? අපි ඒ ගැන අපේ රොෂානි මිස්ගෙන් අහමු. ඇත්තටම දරුවෙක්ගේ අධ්‍යාපනය තමයි අංක 1. ඒ වගේම අධ්‍යාපනයට හරියන්න තමන්ගේ දැනුම, කුසලතා, ආකල්ප අපි දියුණු කරන්න නම් දරුවෙක්ව අනිවාර්යෙන්ම බාහිර වැඩවලට යොමු කරන්න ඕනේ. මගේ දරුවෝ දෙන්නවම එයාලා දක්ෂ කොයි අතින්ද මම ඒ දේ කරන්න එයාලට ඉඩ දීලා තියෙනවා. පොඩි කාලේ ඉඳලම මේ දහම් පාසලේ මං හිතන්නේ 3 වසරේ වාගේ කාලේ ඉඳලා පදුම හාමුදුරුවන්ගේ කතික පන්තියට ඇවිත් උන්වහන්සේගේ දැනුම් උපදෙස් පරිදි මේගොල්ලෝ ලොකු මහත්තුනේ උන්වහන්සේ බොහෝ උදව් කළා අපේ දරුවන්ගේ හැකියාවන් වර්ධනය කරන්න. ඒ වගේම තමයි පාසලේ සියලු බාහිර කටයුතු වලට මේගොල්ලෝ සම්බන්ධ වෙනවා. ඒක දරුවා සමාජයේ ජීවත් වෙනකොට සමාජයේ කටයුතු කරනකොට කණ්ඩායමක් විදිහට සමගිව සමාදානයෙන් කටයුතු කරන්න බාහිර කටයුතු ගොඩක් උපකාර වෙනවා. ඒ දේවල් වලට දෙමව්පියෝ අනිවාර්යෙන්ම ඉඩ දෙන්න ඕනේ. දරුවා අධ්‍යාපනය හදාරනවා වගේම දරුවාගේ බාහිර කටයුතු වලින් අපි දන්නේ මේ දරුවා වෛද්‍යවරයෙක් වෙයිද ඉංජිනේරුවෙක් වෙයිද කියලා. නමුත් මේ දරුවා හදාරන බාහිර කටයුතු වලින් මේ දරුවට සමාජයේ ජීවත් වෙන්න, සමාජයේ හොඳට යහපත් පුරවැසියෙක් විදිහට, ගුණගරුක පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න හොඳ අඩිතාලමක් ලැබෙනවා. මගේ දරුවෝ දෙන්නම අද වෙනකන් මගේ බලාපොරොත්තු සියල්ල ඉටු කරනවා. ඒගොල්ලෝ බාහිර කටයුතු වගේම අධ්‍යාපනයේනොත් ඉදිරියෙන් ඉන්න දරුවෝ දෙන්නෙක්. මම අම්මා කෙනෙක් විදිහට මගේ දරුවෝ දෙන්න ගැන හරිම ආඩම්බරයි. ඔව් දමිත්‍රාගේ දැන් අපේ රොෂාන් මිස් කිව්වා වගේම අධ්‍යාපනයේ වගේම මේ බාහිර නැත්නම් සෞන්දර්යාත්මක හැකියාව වර්ධනය කරන එක හුඟක් ලොකු දෙයක්. මොකද මේ ළමයිගේ අධ්‍යාපනය නැතුව අනිත් සාර ධර්ම වගේ දේවල් වැඩි දියුණු වෙන්න හුඟක් පිටුහලක් වෙන මේ සෞන්දර්ය වගේ දේවල්. අම්මා තමයි මුලින්ම අපි නටනවද, අපි සින්දු කියනවද, අපි චිත්‍ර අඳිනවද කියලා හරියටම දකින්නේ. ඉතින් මේ අපේ විනයාලංකාර දහම් පාසලේ ඉන්න අම්මලා එහෙම දැනගෙන අපිට එකතු කරපු ළමයි රොත්තක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ වැඩවලදී. ඉතින් අපි හරි ආසයි දැනගන්න අම්මේ කොහොමද අපි දැන් දිනලේ ඉන්නවා, උමේෂ් ඉන්නවා, පුංචිස ඉන්නවා. කොහොමද මුලින්ම දිනලි මේ සෞන්දර්ය පැතිවලට දක්ෂයි නැත්තම් කොහොමද ඒව පටන් ගත්තේ, කොයි කාලෙද, මොන වගේද දැනුනේ තරඟ වලට යද්දී එහෙම?
දරුවා මම 2 වසරෙන් තමයි ශ්‍රී විනයාලංකාරයන් දහම් පාසල ඇතුළත් කරේ. ඒ වෙනකොට සසංක මිස් තමයි පන්ති භාරව හිටියේ දරුවගේ. දරුවා ඇත්තෙන්ම පදුම හාමුදුරන්ට අඳින්නල දීලා නිපුණි කෞශල්‍ය මිස් එක්ක එකතු වෙලා නොයිකුත් සෞන්දර්ය වැඩසටහන් වලට 2 වසරේ ඉඳලම පුංචිම කාලේ ඉඳලා ඔයාලට YouTube channel එක බලුවා නම් එහෙම අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම. දරුවා කොයි කාලේ ඉඳලාද මේ වැඩසටහන් වලට ඉන්නේ කියලා. දැන් දහම් පාසල් අවසාන ශ්‍රේණියේ ඉන්නේ. තවමත් දහම් පාසලෙන් දරුවට සෞන්දර්ය පැත්තට ඉතාමත් ඒ කියන්නේ දරුවගේ දේවල් වැඩි දියුණු කරගන්න අපේ පදුම ආමුදුරෝ තවමත් දහම් පාසල් ආවේ නැත්තම් ඇයි දරුවා එන්නේ නැත්තේ කියලා මගෙන් කතා කරලා අහනවා ආමුදුරෝ. ඒ වගේම මට මතක් කරන්න ඕන අපේ පද්‍ය ගායනා අංශයෙන් අපේ ධම්මරකිත හාමුදුරුවෝ දරුවව දහම් පාසල් මොනවාද දිස්ත්‍රික් තරඟ වලට එහෙම පුරුදු කරේ හාමුදුරුවෝ හරි උනන්දුවෙන් දරුවා ජයග්‍රහණය කරලා තියෙනවා මේ වෙනකොට. මට ඉතාමත් සතුටුයි. හාමුදුරුවන්ගේ අනුදැනුම ඇතුව මේ සියලුම දේවල් සිදු වුණා. මගේ අනිත් දරුවත් දහම් පාසලේ දැන් කතිකහා නිවේදන වලට නැටුම් සංගීත සියලුම අංශ වලට ඉදිරිපත් වෙනවා. ඉගෙනීමේ පැත්තත් එක්කම මට ඉතාමත් සතුටුයි. ඔව්ඩි ලංජන. ඇත්තටම දරුවන්ට ඒ විදිහට ඉස්සරහට යන්න යෝධ හෙවණැල්ල අම්මා. ඒ විතරක් නෙමෙයි දැන් මේ දරුවෝ පුංචි නෑ. එයාලා වයසින් මුහුකුරා යනවා. අපේ සමහර දෙමව්පියන්ට ඒ වැරදෙන ඒ වගේම සමහර දෙමව්පියන් ඒ දේ හරියටම ඉෂ්ට කරන එක තැනක් තියෙනවා. ඒ තමයි තමන්ගේ කුසින් වදාපු තමන්ගේ දරුවව හරියට තේරුම් ගන්න ඇති එක. එහෙම වුණාම නිලංජන සමහර දරුවෝ හරියට අසරණ වෙනවා. කාලේදී දරුවන්ට මේ වයසේදී මේ නවයෝන් වයසේදී දරුවන්ට හිතෙනවා අම්මා මොනවද දන්නේ? තාත්තා මොනවද දන්නේ? මේ ගුරුවරු මොනවද දන්නේ? මමයි මගේ යාළුවයි දන්න දේවල් ඒගොල්ලෝ දන්නේ නැහැ. අපි තමයි හැමදේම දන්නේ කියලා. ඒ මේ වයසේ ඇති. ඉතින් ඒ වගේ වයසක දරුවොත් එක්ක ගනුදෙනු කරනකොට විශේෂයෙන් අම්මා ගොඩක් තීක්ෂණ වෙන්න ඕනේ. අපි කොහොමද ඒ වගේ දරුවොත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ? මට ඉන්නේ පුතාලා දෙන්නෙක්. ලොකු පුතාට අවුරුදු 13යි, චූටි පුතාට අවුරුදු 9යි. ලොකු පුතා ගැන කියනවා නම් එයා හරිම කීකරුයි. ඒ කියන්නේ ඉස්කෝලේ වැඩවලට දක්ෂයි, බාහිර ක්‍රියාකාරකම් කරනවා. එයාගේ මේ වෙනකම්ම මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් මොනවා හරි අහුවොත් කියනවා ගෙදරදි දඟයි. ඒ වුණාට පිටදී මම දැකලා තියෙන විදිහට හොඳට ඉන්නවා. ගෙදරදි අර චූටි චූටි වැඩ කරනවා මල්ලිත් එක්ක. මල්ලි ගොඩක් දඟයි. එතකොට දැන් සමහර ළමයට මම මෙයාලගේ දැන් තියෙනවනේ ඉස්කෝලේ එක දේවල් සමහර වෙලාවට ඉතින් මමත් බොරුවක් කියනවා ඒගොල්ලන්ගේ දේවල් දැනගන්න. එහෙමත් තියෙනවා. නැත්තම් අපිට බෑනේ ඒගොල්ලෝ ගැන දැනගන්න. ඒ වගේ දේවල් තියෙනවා. දැන් චූටි බබා ඉස්කෝලේ දඟයි ඉස්කෝලේදී. ඒ වෙලාවේදී මම මොකක් හරි කියලා එයා කරන දේවල් දැනගන්නවා. ඒ කියන්නේ එයාලා ගැන අපි මේ අධ්‍යයනය කරන්න ඕන. මෙයා මම මෙහෙම කළොත් මෙයා මෙහෙම මට කියයි. ඒ කියන්නේ ඒ වගේ අපි හිතලා දේවල් කරන්න ඕන. නැත්නම් අපිට ඒගොල්ලන්ගේ දේවල් දැනගන්න බෑ කොහෙත්ම. චූටි පුතා බාහිර වැඩවලට ගොඩක් දක්ෂයි. ඉස්කෝලේ වැඩත් කරනවා. ඉතින් මට මේ දෙන්න ගැනම ගොඩක් සතුටුයි. ලොකු පුතා ගොඩක්ම ඉගෙන ගන්න දක්ෂයි. අනිත් දේවල් කරනවා. මේ දෙන්න ගොඩක් හොඳයි. ඉතින් අර ළමයිගේ දේවල් දැනගන්න නම් අපි ඒගොල්ලෝ එක්කම ඉන්න ඕන. චූටි බොරුවක් කිව්වට ඉතින් ඒක පව සිද්ධ වෙන එකක් නෑ. මොකද එයාලා දැනගන්න තමයි අපි මේ වගේ දේවල් කරන්නේ. බොහොම ස්තුතියි. ඔව්ද මිත්‍රකේ අපිත් එක දැන් ඒ පැත්තෙන් අපේ තාම පොඩි ටිකක් නවයෝන් වියට පාතබෝ විතරයි. අපි මේ පැත්තේ ඉන්න ඕමේෂ් මම හිතන්නේ දැන් යවන යෝන් වියේ කරලියෙම ඉන්න වගේ වයසක ඉන්නේ. අම්මට මොකද දැනෙන්නේ? කොහොමද පොඩි කාලේ ඉඳි ඕමේෂ්ගේ දැන් මේ වයසට එද්දී ඕමේෂ්ගේ වෙච්ච වෙනස්කම් මොනවද? අම්මට කොහොමද ඒව දැනුනේ? අම්මා කොහොමද ඒවට ප්‍රතිචාර දැක්ුවේ? මොන වගේ විදිහටද ඒවට ප්‍රතිචාර කළේ? ඇත්තටම මට ලැබුණේ දඟකාරම පුතෙක්.
එක වසරේ ඉඳලා මේ දහම් පාසලට මම යොමු කරා පුතාව. තියලා කොහෙටවත් යන්න බෑ. මායි මහත්තයයි දෙන්නම මෙයාව මේ පරිස්සම් කරන්න ඕනේ. ඒ තරම් දුවනවා, කරනවා, නටනවා, පුටු උඩට නගිනවා. ඒ වගේ අතිම දඟයි. මම හිතන්නේ 4 වසරට විතර වෙනකම්ම ඒ ගතිය තිබුණා. එතනින් එහාට එයා ගොඩක් බාහිර දේවල් වලට, කියන්නේ ක්‍රීඩා පැත්තටද ඉස්කෝලේ ඊළඟට දහම් පාසලෙත් මේ බාහිර වැඩවලට යොමු වුණා. මම හිතන්නේ කොරෝනා වසර දෙකේ විතරයි මේ දහම් පාසලට මෙයාට යොමු වෙන්න බැරි වුණේ. ඊට පස්සේ ඉදිරිපත් වෙච්ච 9 වසරේ ඉඳලම නිපුණි මිසුත් හසනි මිසුත් මෙයා ගැන දැනගෙන ඇත්තටම ගායනය පැත්තෙන් ඉස්සරහට ගත්තා. අදටත් එයා බැබලෙනවා. පාසලෙත් එහෙමයි, දහම් පාසලෙත් එහෙමයි. අර තිබ්බ දඟකාරකම් ගෙදරට පමණක් සීමා වෙලා ඇත්තටම හැමෝම දකින අහිංසක චරිතයක් විදියට තමයි දැන් නම් බැබලෙන්නේ. ඔව් ඒක තමයි දිලංචන කියන්නේ. දරුවෙක්ව හරියටම හඳුනගත්තට පස්සේ ඒ දරුවගේ ජීවිතේ හරි මාර්ගයකට යනවා කියන එක. ඇත්තටම දරුවෝ හැංගීම් එක්ක හරි අසරණ වෙනවා. එයාලට හොඳ නරක තේරෙන්නේ නැහැ. එයාලා සමහර වෙලාවට එයාලගේම මාන්නෙකින් අම්මලා තාත්තලා කියන දේ අහන්න නැති වෙලාවල් එනවා. ඉතින් ඒ විදිහට අපි කොහොමද හොඳ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් විදිහට දරුවෝ ගුණධර්ම, සාරධර්ම මේ කියන දේවල් දරුවන්ට ජීවිතයට ගලප ගන්න කියා දෙන්න ඕනේ කොහොමද? මට ඉන්නේ පුතයි දුවලා දෙන්නේ. මේ මගේ පොඩි දුව තමයි පුන්සිසි කියන්නේ. මේ මම හිතනවා ඒගොල්ලෝ කොච්චර වයසකට ගියත් දැන් එයාට අවුරුදු 14ක් වුණත් මගේ අදහස වන්නේ දුවලා හෝ පුතාලා හෝ ඒගොල්ලන්ට දෙමව්පියන්ගේ ආරක්ෂාව හැම වෙලේම අවශ්‍යයි. මං උපරිමයෙන් මගේ දුවට අනිත් දුවටයි පුතාටයි ඒ ආරක්ෂාව සපයනවා මට හැකි පමණි. මොකද දරුවෝ කියන්නේ වැරදි වෙන්න පුළුවන්, අත්දැකීම් අඩුයි. ඒගොල්ලන්ට සමාජයේ කිසිම දැනුමක් නැහැ. ඒගොල්ලෝ දෙමව්පියන්ගේ අනුදැනුම ඔස්සේ යන්න ඕනේ. ඒ නිසා ඒගොල්ලන්ට හොඳ නරක වගේම ඒගොල්ලන්ට ආරක්ෂාවක් දෙන්න ඕනේ දෙමව්පියන් විසින්මයි. ඒ නිසා ඒ පරිමෙන් මම කරනවා මගේ දරුවන්ට. මම හිතනවා අනිත් දෙමව්පියන්ගෙනුත් හැම දරුවෙකුටම මේ ආරක්ෂාව ඔව් ඒ ප්‍රශ්නෙම අපි අපේ ආදරණීය ගුරුතුමියගෙන් ඇහුවොත් ඔබතුමිය කොහොමද උත්තර දෙන්නේ? දරුවොත් එක්ක අපි එයාලගේ හැඟීම් තේරුම් අරගෙන එයාලට සාර ධර්ම, යුතුයකම්, වගකීම් කොහොමද හරියට ගලපගෙන ජීවත් වෙන්න ඕනේ කියලා උගන්වන්නේ. ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන මේ විදිහට මේ පවත්වාගෙන යන එකට මම හරිම කැමති වැඩසටහනක්. මේ කාලෙකදී දැන් හිතේ තීජ බලාපොරොත්තුවක් ඉෂ්ට වුණා වගේ හැඟීමක් මට දැනෙන්නේ. මට දුවයි පුතයි ඉන්නේ අර දුව අතරින් නිසා ආවේ නැහැ. මේ පුතා ඉන්නේ. මං හිතනවා එයාලට මේ අපේ අත්දැකීම් එක තමයි ඉස්සරහට යන්න පුළුවන් කියන එක. මං හැමතිස්සෙම කියන දෙයක් තමයි එයාට මේ අපේ අත්දැකීම් නිතරම ඔයාලා මේ තේරුම් අරගෙන ඒව පරිහරණය කරන්න කියන එක. කියන්නේ ඒ දේවලුත් එක්ක ඉස්සරහට යන්න කියන එක. මේ මගේ දුව ගොඩක් මේ හරි අකමැති මේ වාහනවල යන්නේ ආස මාත් එක්ක පයින් යන්න. මොකද මේ මගේ පොඩි කාලේ සිදුවීම් මෙයා හරි ආසයි කතා කර පාරේ මේ අර යන වාහනයක යනවට වැඩිය පාරේ කතා කර යන්න එයා හරි ආසයි. මේ ඉතින් මම දැන් ඊයේත් උනාය වගේ සිද්ධියක් මං කිව්වා මට අද නම් හරි අමාරුයි පුතේ පයින් යන්න මේ අපි බස් එකේ යමු කියලා. ඒකට එයාට හරියට කේන්ති ගියා. එන්කොන්ද එයා ඒ වෙලාව මාත් එක්ක ඒ වෙලාවේ ඉන්න වෙලාවට තමයි එයා කැමති. ඉතින් මං හිතනවා මේ හරි අමාරුයි සමහර දේවල් කියන්නේ මට ඇවිල්ලා මං සමහර ඒවා පිටින් තමයි ආරංචි වුණාම මං ඒක හිමින් සැරේ තමයි අහලා දැනගන්නේ. ඉතින් මං හිතනවා අපේ අත්දැකීම මෙයාලට මේ ඉස්සරහට යන්න රුකුලක් කියන එක. ඔව්ද මිත්‍රකේ. ඉතින්
අපිට වටිනා කියන අදහස් එකතු වුණා නැත්නම් අත්දැකීම් එකතු වුණා. ඉතින් හුඟක් ස්තුතිවන්ත වෙනවා අපේ ගුරුවරුන් මව්වරු හැම දෙනෙටම